ඔව් අද දවසේ මං ඔයාලට කියලා දෙන්න හදන්නේ කජු ගහක් කොහොමද කප්පාදු කරන්නේ කියන එක. මේකට අපිට මුලින්ම ඕන වෙනවා ත්‍රිවනුවට කපා ගන්න පුළුවන් හොඳ කතුරක්. එතකොට ඒ වගේම දැවිතෙල් ටිකක්. මොකද අපේ කැපුම් තුවාල වලට දැවිතෙල් ආලේප කරන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒක දිගේ කඳ දිගේ වතුර බහැලා සමහර දිලීර ආසාදනයකට හරි ඒ ගහ මැරෙන්න තියෙන සම්භාවිතාවයක් තියෙනවා. හරි, එතකොට ඔයාලට මේ ගහ පේනවා ඇති. දැන් මේක තියෙන්නේ යටින් අතු දෙකක් විතර තියෙනවා. අය උඩට තනි අත්තක් ගිහින් තිබිලා ඒකෙත් මුදුනින් වගේ බෙදලා තියෙනවා. ඒකට මේක මේ විදිහටම යන්න දුන්නොත් එහෙම දෙපැත්තේ අතු දෙක නෝමල් විදිහට ගිහිල්ලා මැද අන්ත තමයි ටිකක් ලොකුවට හැදෙන්න තියෙන chance එකක් තියෙන. හින්දා අපිට ඕන විදිහට මේ ගහ කප්පාදුවට ලක් කරගන්න ඕනේ. ඒතර මේ ගහ අපිට කප්පාදු කරගන්න හොඳම විදිහ තමයි මේ දැනට තියෙන විදිහට. මේකට සාමාන්‍යයෙන් අවුරුද්දක් වගේ තියම හිටෝලා මේ ගහ උස්ස යන්න නොදී අපිට පුළුවන් තරම් දෙපැත්තට අපිට ඕන විදිහට අතු බෙදා ගන්න විදිහක් තමයි අපි හදන්න ඕනේ. එතකොට මම මේක කරන්නේ දැනට මුලින්ම මේ තියෙන උසට තියෙන අත්ත ඉවත් කරගන්නවා. දැනට යට අතු දෙක එහෙමම තියෙනවා. මොකද මේක මට උසට ගියන්ත තමයි දැනට අනවශ්‍ය වෙන්නේ. මට මේකේ කඳෙන් තව අතු ටිකක් බෙදා ගන්න ඕන. ඒකට හොඳම විදිහ තමයි මෙන්න මේ හරියම වගේ කම්පාදුවක් කරන එක. ඒතකොට එතන මේ වගේ අංකුර තියෙනවා. ඒ වගේ මේ කඳ බෙදෙන්න chance එකක් තියෙනවා. හරි, මම මේක වලට සම්පාද කරලා මම පෙන්නන්නම්. ඒ වගේ මේක තව දෙයක් තියෙනවා. වලට පොඩ්ඩක් මේක සමීපව බැලුවොත් මෙන්න මේ හරියෙන් කන්දේ වලට වෙනසක් පේනවා. පේන ඇති කියලා මම හිතනවා. මොකද මේ හරිය ටිකක් දළුවට තියෙනවා. ඒත් මේ හරියට කඳ මෝරපු ගතියක් තියෙනවා. එතකොට මේකේ දළු හරියෙන් කපනට වැඩිය අපිට ටිකක් හොඳ chance එකක් ගන්න පුළුවන් ටිකක් මෝරපු හරියෙන් කපන එක. ඒතකොට හොඳම දේ තමයි මේ වගේ අතරමැදින් මේක කපන එක තමයි හොඳ. ඒතර අනිවාර්යයෙන්ම මතක තියාගන්න ගහක් කප්පාදු කරද්දී අනිවාර්යෙන් සම්පූර්ණ ගහ කප්පාදු කරන්නේ නැහැ. අනිවාර්යෙන් ඒකේ එක අත්තක් ඉතුරු කරන්න ඕනේ. මොකද නැත්නම් ගහ මැරීමේ chance එකට ලක් වෙනවා. මොකද ආහාර නිෂ්පාදනය කරගන්න බැරි වෙන හින්දා. හරි, මම මේ කප්පාදු කළාට පෙන්නන්න. මේ විදිහට තමයි මේක කප්පාදු කරපුවාම ඔයාලට දැක ගන්න පුළුවන්. මොකද මම මේ කප්පාදු කරද්දී ඔයාලට මතකද දන්නේ මම මේක උඩින්ම කපලා නැහැ යටින්ම කපලා නැහැ. සාමාන්‍යයෙන් මේ වගේ අංකුර තියෙන ප්‍රදේශයකින් මැද හරියෙන් තමයි කපලා තියෙන්නේ. මොකද අපිට මෙතනින් තමයි තියෙන හොඳම විදිහ. ඒතකොට ඔයාලට පේනවා ඇති මේකේ පල්ලෙහා ගත්තොත් මේ මෙතනත් කලින් තුවාල වෙලා තියෙනවා මේ ගහේ. ඩැමේජ් එකක් වෙලා තියෙනවා. මට පේනවද දන්නේ නැහැ මේක හරියටම. මේ මෙතන ඩැමේජ් එකක් වෙලා තියෙනවා. ඒකින්ද මෙතනින් අත්තක් බෙදලා මෙතනින් තව චූටි දල්ලක් එනවා. ඒ වගේ පොඩි කාලයක් ගියාම ඔයාලට මෙතෙන්නුත් ඒ දේ බලා ගන්න පුළුවන්. ඒ වගේ මම මේකට දැවිතෙල් ටිකක්. ඒ වගේ ඔයාලා අනිවාර්යෙන් කපපු තැනින් දැවිතෙල් ටිකක් ආලේප කරගන්න. ඒක දිලිය වලින් සහ කඳ මැරීමෙන් තියෙන chance එක ඔයාලට අවම කරගන්න පුළුවන්. ඒ වගේ මම කලින් කපපු ගහක් පෙන්වන්නම්. මේ වගේ කොහොමද ගහ ඇවිල්ලා තියෙන්නේ කියන එක. එතකොට මම කලින් කිව්වා වගේ මේ තියෙන්නේ අපේ කලින් ඒ වගේ කප්පාදු කරගත්ත කජු ශාකයක්.
එතකොට මේක වලට පේනවා ඇති හොඳට හැමදැනින්ම වගේ අතු විහිදලා තියෙන විදිහ. ඒක සාමාන්‍යයෙන් අපි ගහක් හැදුවොත් ඒ ගහ ටිකක් උසට ගිහිල්ලා තමයි අතු බෙදෙන්නේ. මේක මට ඕනේ විදිහට මම මුලින්ම මේක අතු අවශ්‍ය තැන් වලින් බෙදාගෙන තමයි තියෙන්නේ. එතකොට මේකේ තියෙන ඔයාලට පේන විදිහට මේක අනවශ්‍ය අතු දැන් හැමතැනම වගේ හැදිලා තියෙනවා. මේකෙන් අපිට ඊළඟ කම්පාදුවට යන්න පුළුවන්. එතකොට ඒ කම්පාදුව කරද්දී මේකේ උසට ගිහිල්ලා තියෙන අතු වගේ ඒවා ඉවත් කරගන්න ඕන. එතකොට කඳ පැත්තට බෙහෙදලා තියෙන අතුත් ඉවත් කරගන්න ඕන. මොකද මේ කඳට ආලෝකය වැටෙන එක අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. ඒක අපිට සාර්ථක ඵලදාවක් ගන්න නම්. ඒ වගේම රෝගී වෙලා තියෙන අතු ඉවත් කරගන්න ඕනේ. ගහ පැත්තට නැඹුරු වෙලා තියෙන අතුත් අපි ඉවත් කරගන්න ඕනේ. මේ අත් එහෙම කඳ පැත්තට තමයි ගිහින් තියෙන්නේ. මේවත් ඒ වගේ කඳ පැත්තට තමයි ඇවිත් තියෙන්නේ. ඒ හින්දා ඒ වගේ අතු ඉවත් කරගන්න ඕනේ. මේකේ මම දැනට ඉවත් කරගන්නේ මෙන්න මේ අත්ත විතරයි. මොකද මේ අනිත් අතු ඉවත් කරගන්න එක මේ වෙලාවේ මට ලොකුවටම අවශ්‍ය නැහැ. මොකද මම මේක හදලා තියෙන්නේ යටි වගාවට තමයි මේක හදලා තියෙන්නේ. කියන්නේ මේ ගහ ගොඩක් දැන් මේ පැත්තට හැරලා තියෙන්නේ. මොකද මේ ගහ අවුව හොයාගෙන එන්නේ. මොකද මේ ගහට මේ පැත්තට යන්න බෑ. හේවන මැඩි. ඒකද මේ ගහ try කරන්නේ මෙන්න මේ පැත්තට යන්න. ඒක තමයි මේ අතු ඒ පැත්තට ගොඩක් බර වෙලා තියෙන්නේ. මේකට තව ටිකක් ලොකු වෙන්න දීලා අපි බලමු ඊට පස්සේ කොහොමද මේක කම්පාදු කරගන්නේ කියන එක. ඒ වගේම ඔයාලා මතක තියාගන්න අනිවාර්යයෙන්ම ගහක් කම්පාදු කරද්දී කඳ පැත්තට නැඹුරු වෙලා තියෙන අතුයි එතකොට රෝග පලිබෝධ වගේ හාන් තියෙන අතුයි අනිවාර්යයෙන්ම ඉවත් කරගන්න ඕන. හරි අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. මොකක් හරි ගැටලුවක් තිබ්බොත් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. ඒතර අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඔයාලා එහෙම ශාකයක් අතු ඉවත් කරනවා නම් අනිවාර්යයෙන්ම ඉවත් කරපු තැන තවිතෙල් හරි දිලීරනාශක ආරම්භ කරන්න ඕනේ. ඒ වගේම වඩා හොඳයි ගහකට පෝර දාලා සතියකට පස්සේ අප්පාදුවට යන එක. මොකද ඒතර තමයි සාර්ථක ප්‍රතිඵල වලට ගන්න පුළුවන් වෙන්නේ. හරි මොකක් හරි තිබ්බොත් මට කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට රිප්ලයි එකක් දාන්න. ඒතර මම ඔයාලට කලින් පෙන්වපු කජු ගහ ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. මම මේ විදිහට තමයි මේක කප්පාදුව කරලා තියෙන්නේ. මේ වගේ කඳ පැත්තට විතර තියෙන සේන මදුර කප්පාදු කරලා මේක කඳට හොඳට එළිය වටින් තමයි මම මේ ගහ මේ විදිහට හදලා තියෙන්නේ. ඒකට ඔයාලා මට අපහසුයෙන් තන් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම රිප්ලයි එකක් දාන්න. ඒතර අනිවාර්යයෙන්ම තාම මතක තියාගන්න ඕන තමයි මේ කැම්පින් තුවන තියෙන හැම තැනකටම ඔයාලා අනිවාර්යයෙන්ම දවිතෙල් හෝ දිලීරනාශකයක් ආලේප කළ යුතුමයි. හරි අපි ගාව වීඩියෝ එක නම් හම්බෙමු.